Hello guys, welcome to Tarot with you. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද කියලා ටැරොට් රීඩින් එකක් බලන්න තමයි අපි යන්නේ. මෙතන කාඩ් දෙකක් දාලා තිනවා. මේ කාඩ් දෙකෙන් ඔයාලගේ හිත වැඩියෙන්ම අන කාඩ් එක තෝරගෙන ඒකට අදාළ රීඩින් එක බලන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි බලමු පළවෙනි කාඩ් එක. පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට අදාළ රීඩින් එක. පළවෙනි කාඩ් එකට අව ටැරොට් කාඩ් වන්නේ Ace of Cups, King of Pentacles, Two of Cups. ඒ අනුව Ace of Cups වලින් කියන්නේ දෙවියන්ගේ ආදරය ලැබෙනවා. ඔයාට ඉන්ද්‍රියන් පහටම දැනෙනවා. තමන්ගේ පංචේන්ද්‍රියට මේ දේවල් දැනෙනවා කියලා. ඒ වගේම විශ්වයෙන් ඔයාට උදව් ලැබෙනවා. හොඳ කාලයක් එනවා. හොඳ කාලයක් ඔයාට උදා වෙනවා. මේ අවුරුද්දත් එක්ක මේ ලැබුවා අවුරුද්දත් එක්ක ඔයාට හොඳ කාලයක් උදා වෙනවා කියලා තමයි මේ Ace of Cups වලින් පෙන්නුම් කරන්නේ. ඒ වගේම මිනිසුන්ට ගොඩක් ආදරය දෙන්න, තමන්ගේ පවුලේ අයට ඒ වගේම ඔයාට මගදී හම්බෙන ඕනෑම මිනිස්සෙක්ට ආදරයෙන් කතා කරන්න, ආදරයෙන් වැඩ කටයුතු කරන්න කියලා පෙන්නුම් කරන හැම කෙනාම එක්ක ඒ වගේම මේ කාඩ් එක ආදරේ පිරුණු කාඩ් එකක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. Ace of Cups ඒ කියන්නේ ආදරය කරන අයට, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට කෙනෙක් ඉන්නනම් ආදරය සම්බන්ධව ඔයාගේ හිතේ තියෙනවා. ඒ ආදරය සාර්ථක වෙනවා. ආදරේ ප්‍රීතිය ලැබෙනවා. දීර්ඝකාල පවතින ආදරයක් ඔයාට ලැබෙනවා. ආදරය සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නේ විසඳිලා ඔයාගේ ආදරය ඔයාට ලැබෙනවා කියලා මේකෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම දියුණු වෙන නව අවස්ථා ලැබෙනවා. සුබ ආරංචි ලැබෙනවා. නිර්මාණශීලීව වැඩ කටයුතු කරන්න ලැබෙනවා. ක්‍රියේටිව් එක වැඩි කියලා මේකෙන් පෙන්නනවා. ඒ වගේම මේ කාඩ් එකේ නයි නිර්මාණශීලීව වැඩ කටයුතු කරන්න පුළුවන් අය. ආදරය, මෛත්‍රිය පිළිලා ඉතිරිලා තියෙන කාඩ් එකක් තමයි මේක. ඒ වගේම නව ආරම්භයක් තියෙනවා. ඔයාට අලුත් දෙයක් ආරම්භ කරන්න, ඒකෙන් ඉදිරියට යන්න, ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ වගේම තව King of Pentacles ආවා. King of Pentacles වලින් කියන හොඳ ඉහළ තත්ත්වයකට එන්න පුළුවන් කියලා එකෙන් පෙන්නනවා. ඒ වගේම කළමනාකාරීත්වයක් තියෙනවා. හොඳ ධනයකට යන්න පුළුවන්. ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. ඒ වගේම ගොඩක් තීක්ෂණශීලීව වැඩ කටයුතු කරන්න කෙනෙක්. ඒ වගේම අවංක කෙනෙක්, ඉතාමත් හොඳ නීතිගරුකව වැඩ කටයුතු කරන කෙනෙක් කියලා පෙන්නනවා. ඒ වගේම හොඳ ඉස්සරහට කරන වැඩ කටයුතු හොඳට සැලසුම් කරලා හරි විදියට වැඩ කළා, හොඳට බුද්ධියෙන් හිතලා බලලා වැඩ කටයුතු කරන්න වගේම එහෙම කරත් ඔයාට අතිසාර්ථක ඉස්සරහට යන්න පුළුවන් කියන එකත් King of Pentacles වලින් මේ කාඩ් එකෙන් පෙන්වන්න කරනවා. ඒ වගේම හොඳ ස්ථාවර පෞරුෂත්වයක් තියෙන කෙනෙක් කියලාත් මේකෙන් පෙන්නනවා. ඊළඟට අපිට ආව කාඩ් එක තමයි Two of Cups. Two of Cups වලින් Two of Cups කියන්නේ තාමත් සුබ කාඩ් එකක්. හරිම වාසනාවන්තයි. වාසනාවන්ත සම්බන්ධතා ඇති වෙනවා කියලා පෙන්නවා. අර Ace of Cups ආවා. ඒකෙනුත් පෙන්වන්නේ මේක ආදරයට ගොඩක් හොඳයි කියලා. ඒ වගේම මේ Two of Cups වලිනුත් පෙන්නනවා බොහෝ විට ආදර සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. හොඳ ආදර සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. මේක ලව් කාඩ් එකක්. ටැරොට් කාඩ් සෙට් එකේ ආදරය සම්බන්ධව තියෙන දෙවෙනි කාඩ් එක තමයි මේ Two of Cups. ඒ කියන්නේ ඉතින් මේක ආදරයට ගොඩාක් හොඳ කාඩ් එකක් කියලා පෙන්නනවා. ආදරය සාර්ථක වෙනවා. ආදරයට ගොඩාක්ම හොඳයි. මොකද Ace of Cups එකත් ආවා. ඒකත් මේකයි මේ කාඩ් එකයි දෙකෙන්ම ඉතාමත් හොඳ ආදරණීය ජීවිතයක් ඔයාලට ගෙවන්න පුළුවන් කියලා පෙන්නුම් කරනවා. ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ පෞල් ජීවිතය හොඳින් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒ වගේම ඔබ ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත් ඔබට හොඳ ආදර සම්බන්ධතාවයක් ඉදිරියේදී ඇති වෙනවා. ඉදිරියේදී හොඳ ආදරයක් ලැබෙනවා කියලා මේ Two of Cups වලින් වගේම Ace of Cups කලින් ආව කාඩ් එකෙනුයි දෙකේම පෙන්නුම් කරනවා. ඒ වගේම ව්‍යාපාරික අවස්ථා ලැබෙනවා. රැකියා සම්බන්ධතා හවුල් වැඩ උනත් හොඳින් කරගෙන යන්න පුළුවන්. තමන් ආදරය කරන
කෙනත් එක්ක දෙන්නත් එක්කම හවුලේ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න උනත් පුළුවන්. ප්‍රබල සම්බන්ධතාවයක් මේකෙන් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ දිව්‍යමය ආශිර්වාදය ඔයාලට තියෙනවා. දිගු කාලින සම්බන්ධතාවය, ප්‍රබල ආදරයක් ලැබෙනවා. හොඳ ජීවිතයකට යන්න පුළුවන්. ව්‍යාපාරික සම්බන්ධයෙන් මොනවා හරි කරනවා නම් දෙන්නෙක් එකතු වෙලා කටයුතු කරනවා නම්, ඒ කියන්නේ හවුලේ කරන වැඩක් උනත් සාර්ථක වෙනවා. ඒ දෙන්නටම වාසි ලැබෙනවා. එකිනෙකා දිරිමත් වෙනවා. හොඳට තේරුම් අරන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදරයේදී ප්‍රේමයේදී උනත් හදවතින්ම ආදරය කරනවා. ව්‍යාපාරික පාර්ට්නර් අතර නම් වෙනසක් තියෙනවා. ඒ වෙනස හොඳයි. ඒ වගේම ගොඩාක් හොඳින් ඉදිරියට යන්න පුළුවන්. ඔයාලගේ ඉදිරිය සාර්ථක වෙනවා කියලා මේ ආව කාඩ් වලින් පෙන්නුම් කරනවා. ඉතින් ඒ වගේම ඔයාලට වඩාත් හොඳ අනාගතයකට යන්න මේ කාඩ් වලින් පෙන්නුම් කරනවා පුළුවන් කියලා. ඒ වගේම මාත් සුබම සුබ වෙන්න, ඔයාලගේ අනාගතය සුබම සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි බලමු දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට ආව කාඩ් ටික මොනවද කියලා. දෙවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට ආවේ Page of Pentacles, Strength හා Temperance කියන කාඩ් තුන. Page of Pentacles වලින් පෙන්නුම් කරන්නේ හැකියාවක් සහිත කෙනෙක්, සකසුරුවන් කෙනෙක්, අවංක කෙනෙක්, තමන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන කෙනෙක්, කුඩා මුදලක් විතරක් තිබ්බවනත් විශේෂ ජයග්‍රහණයක් ගන්න පුළුවන් විදිය කෙනෙක්, තමන් කරන දේ පිළිබඳව හොඳ හැඟීමක් ඇතිව වැඩ කටයුතු කරන කෙනෙක්, ගොඩක් ඉගෙන ගන්න කැමති කෙනෙක්, මුදල් වියදම් කරලා හෝ ඉගෙන ගන්න කෙනෙක්, දක්ෂ කෙනෙක්, ඉවසිලිමත් පුද්ගලයෙක් කියලා පෙන්වනවා. ඒ වගේම මේ කාඩ් එක, මේ Page of Pentacles කාඩ් එක මුදල් සම්බන්ධව ගොඩක් හොඳ කාඩ් එකක්. ඒ වගේම ආවා Page of Pentacles Strength හා Temperance. මේ Temperance වලින් පෙන්වන්නේ මධ්‍යස්ථ වීම, සමබර වීම, හැඩ ගැස්වීම. කියන්නේ බැලන්ස් වීමක් පෙන්නුම් කරනවා. සමබරව ඔයාට වැඩ කටයුතු ඉදිරියට කරා යන්න පුළුවන් කියන එක පෙන්නුම් කරනවා. නවීකරණය වීම, ලැබෙන අවස්ථා දෙකක් ලැබෙනවා නම් ඒ අවස්ථා දෙකම බාර ගන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඕනෙම දෙකදී ගොඩක් හොඳ අවස්ථා කීපයක්ම ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථා කීපයම බාරගෙන එකතු කළා හොඳටම හොඳ දෙයක් කර ගැනීමට හැකියාව තියෙනවා. සමබර වෙලා ඉවසීමේ වැඩ කටයුතු කරන්න, තමා සතු සම්පත් සියල්ල දාලා එකතු කරලා හොඳ වැඩක් කරන්න පුළුවන් කියන එක පෙන්වනවා. ඒ වගේම මේ කාඩ් එක, මේ ටෙම්පරන්ස් කාඩ් එකෙන් එන කෙනාට ආකින්ජල් මයිකල්ගේ උදව් ලැබෙනවා. ඒ උදව් ලබා ගන්න ඒ කියන්නේ මේ කාඩ් එකේ සිටිය යුත්තේ එක කකුලක් පෘථිවිය සහ අනිත් කකුල දිව්‍ය ලෝකයේ කියන එක තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අධ්‍යාත්මිකතාවය සහ ලෞකික දියුණුව දෙකම සම්බර විය යුතුයි. සම්බර පවත්වාගෙන යන්න ඕනේ කියන එක මේක මුලින්ම බැලන්ස් සම්බරයි කියන එක පෙන්වන්නේ. ඒ කියන්නේ ලෞකික ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතය සම්බර විය යුතුයි, සම්බරව ගෙනියන්න ඕනේ කියන එක පෙන්වනවා. ඒ වගේම ඔයාට සමබරතාවයෙන් ලෞකික ජීවිතය හා ලෝකෝත්තර ජීවිතය අරා යන්න පුළුවන් කියන එකත් පෙන්නුම් කරනවා. ඕනෑම දෙයක් සමබර කරගන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. මේ කාඩ් එක ආව ඔයාට තියෙනවා. ඒ වගේම හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා. සුඛ සම්පත් සාර්ථකව යොදාගෙන හොඳ දෙයක් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පරණ හිතවතුන්, පෙම්වතා පෙම්වතිය මුණ ගැහෙන්න පුළුවන්. තරහෙන් හිටිය කෙනෙක් යලි මිතුරු වෙන්න අවස්ථාවක් උදා වෙනවා. දානීය සම්බන්ධ ප්‍රශ්නයක තිබ්බනම් ඒවා විසඳෙනවා. හැබැයි අවදානම් වැඩවලට අත ගහන්න එපා කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයාලට ඉදිරියේදී හොඳ රැකියා ලැබෙනවා. රැකියා බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ රැකියා ලැබෙනවා. ඒ වගේම රැකියාවල යම් ප්‍රශ්න තිබුණත් ඒවා විසඳෙනවා. නිර්මාණ කරන රැකියා, ප්‍රශ්න විසඳෙන රැකියා යනාදී. එතකොට ජනමාධ්‍යවේදය සුවපත් කරන අය අයින් දේවල් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ ස්ට්‍රෙන්ත් කාඩ් එක. ස්ට්‍රෙන්ත් කාඩ් එක කියන්නේ ගැහැණු කෙනෙක් සිංහෙන් කතගාමින් ඉන්න එකක් තමයි ස්ට්‍රෙන්ත් කාඩ් එකේ පෙන්වන්නේ. ඒ කියන්නේ බය නැති කෙනෙක්. යම් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා කියලා, ධෛර්යයක් තියෙනවා, ශක්තියක් තියෙනවා කියන එක තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ මේ කාඩ් එක ආවොත්, මේ කාඩ් එක ආව ඔයාට හොඳ ශක්තියක්, හොඳ ධෛර්යයක් තියෙන කෙනෙක් කියලා පෙන්නුම් කරනවා. ඒ වගේම ඔයාට අභියෝග එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන්. ඒ දේවල් වලට එදිතරව නිර්භීතව මුහුණ දීලා ජය ගන්නත් ඔයාට හැකියාව තියෙනවා.
ඔබේ අභ්‍යන්තර ශක්තියෙන් අතිසාර්ථකව ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක මේ ස්ට්‍රෙන්ත් කාඩ් එකෙන් පෙන්නුම් කරනවා. පහු බහින්නේ නැහැ. ඔයා කිසිම වෙලාවක වැඩේ අත්හරින්නේ නැහැ. ඒ වගේම ඒක දිගටම කරගෙන යන්න සහ ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයා වැඩේ කටයුතු කරන ඕනම දෙයක ඉගෙනීම පැත්තෙන් හෝ ඔයා රැකියාවක් නිරත වෙනවා නම් ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඒ ඕනම දෙයක ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් පසුබහින්නේ නැතුව වැඩේ දිගටම කරන් යන්න කියන එක තමයි පෙන්නුම් කරන්නේ. ඔයාට ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒ වගේම ඔයා දිනනවා පාලනය අතට අරන් කටයුතු කරන්න පුළුවන්. ආදරය, කරුණාව හා බුද්ධිය දාලා ඔබේ වැඩේ ජයග්‍රහණය කරගෙන යන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මේ රූපයෙන් මේ ස්ට්‍රෙන්ත් කාඩ් එකේ පෙන්නන්නේ සිංහයෙක් අත ගන්නවා. ගහනු කෙනෙක්. ඒ කියන්නේ මේ සිංහයා හිල්ලෑ වෙලා වගේ තමයි ඉන්නේ මේ කාඩ් එකේ ඉන්න කෙනාට. ඒ කියන්නේ ඔයා මේක තෝරගත්තා කියන්නේ අනිවාර්යෙන් ඕනෑ කෙනෙක්ව හිල්ලෑ කරගන්න පුළුවන් කියන එක පෙන්නන. ඒ කියන්නේ ඕනෑ කෙනෙක්ව තමන්ගේ පාලනයට නතු කරගන්න පුළුවන් හැකියාව බලයක් ඔයාට තියෙනවා. කියන එක තමා පෙන්නුම් කරන්නේ. ලොකු වැඩකට අත ගන්න ලැබෙනවා. උසස් වීමක් හෝ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. තමන්ට හොඳට ආදරයෙන් පාලනය කරා යන්න පුළුවන් ඕනෑම වැඩ කටයුත්ත මුකුත්ම කරගන්න බැරි නම් ස්වයං රැකියාවක් හරි පටන් ගන්න. ඒක වුණත් ගොඩක් හොඳයි. ඒකෙනුත් හොඳ ඉදිරියට යන්න පුළුවන් කියන එක පෙන්නුම් කරනවා. දේපළ මිලදී ගැනීම, ලොකු දෙයක් මිලදී ගැනීමකට උනත් යන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හොඳ සහකාරියක් ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරය සම්බන්ධයෙන් තමන්ට හවුලේ බිස්නස් එකක් කරන්න කෙනෙක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඉස්සරහට නිරෝගීකම, මානසික ශාරීරික ශක්තිය හොඳ යෝග්‍යතාවයක් තියෙනවා. උනන්දුවෙන් ආශාවෙන් වැඩ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. තමන්ගේ දක්ෂතාවය යොදලා තමන් සම්පත් යොදලා හොඳ අවස්ථා ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා නම්‍යශීලීව ඔයාට වැඩ කටයුතු කරා යන්න පුළුවන්. අර කිව්වා වගේ ඕනෑම කෙනෙක්ව ඔයාගේ ග්‍රහණයට නතු කර ගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඒ වගේම ආදරේ, කරුණාව දාලා වැඩ කරන්න ඔයාට පුළුවන්. ඒ නිසා ඔයා කරන වැඩ අතිසාර්ථක වෙනවා. ලොකු දේවල් වුණත් ලැබෙන්න පුළුවන්. අභියෝග එනවා කලින් කිව්වා වගේ. නමුත් ඒ අභියෝග දිනනවා ඔයා. විශාල අවස්ථා දිනු වෙන අවස්ථා ගොඩක් ලැබෙන හොඳ අනාගතය, හොඳ අවස්ථා ගොඩක් ඔයාට ලැබෙන බව මේකෙන් පෙන්නුම් කරනවා. ඔයාට හොඳ අභ්‍යන්තර ශක්තියක් දෙනවා. අභියෝග, ප්‍රශ්න, දුෂ්කර ඉලක්ක ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වැඩ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. ඉතින් ඔයාට හැමදේම සාර්ථක වෙන්න කියලා මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් රීඩින් එකකින් නැවත අපි හමු වෙමු. Goodbye guys.